ළමයි අපි පොඩ්ඩක් කතා කරමු නියොන් ජෙනසිස් එවැන්ගලියන් එකේ තියෙන මෙකාස්ලා නැත්තම් ඒවාස්ලා ගැන. ඇත්තටම කිව්වොත් ඒගොල්ලෝ ඇත්තටම මෙකාස්ලා නෙමෙයි. මොකද ඒගොල්ලෝ ආටිෆිෂල් හියුමන්ස් කෘතිම මිනිසුන්. ලේ මස් නහර තියෙන ජීවී. ඒගොල්ලන්ගේ උඩින් ආම එකක් දාලා තියෙනවා. ගැජට්ස් වෙපන්ස් සෙට් කරන්න ඒගොල්ලන්ගේ ආරක්ෂාවට සහ ඒගොල්ලන්ගෙන් ආරක්ෂා වෙන්න. මොකද ඒගොල්ලන්ට ගෝඩ් ලයික් පවර්ස් තියෙනවා. මොකද ඒගොල්ලොන් හදලා තියෙන්නේ දේවදූතයන්ගේ මෙටිරියල් වලින්. මේ ඒවාස්ලා පයිලට් කරන්න මේගොල්ලන්ට අවශ්‍ය වෙනවා ආත්මයක්. ඒ ඇඟට ආත්මයක් අවශ්‍ය වෙනවා සහ ඒගොල්ලන් පයිලට් කරන්න පුළුවන් අවුරුදු 14ක් වගේ පොඩි ළමයින්ට. මොකද ඒ ගොඩක් වෙලාවට ඒ ආමස් ඒවාස් වලට දාලා තියෙන්නේ තමන්ගේ මව්වරුන්ගේ ආත්මය. ඒ පයිලට්ස්ලව දානවා එන්ජි ප්ලග් එකට. ඒ කියන්නේ බෙල් එකෙන් වගේ තමයි ඇතුළට යන්න තියෙන්නේ. ඒ වගේ ඔළුව ඇතුළට ගිහිල්ලා ඒගොල්ලෝ ඉමර්ස් කරනවා LCL කියන ලික්විඩ් එකක්, ද්‍රව්‍යයක්. ඒක ලික්විඩ් එකක් වුණාට ඒගොල්ලන්ට ඒකල්ලේ උස්ම ගන්න පුළුවන්. ඒක නිකන් නියුරල් ලින්ක් එකක්. බලමයිනේ මේ පයිලට්ස්ලා නියුරල් ලින්ක් එකකින් කනෙක්ට් වෙලා ඉන්න නිසා ඒවට දැනෙන හානිය මේගොල්ලන්ටත් ඒ විදිහටම දැනෙනවා. තව මේගොල්ලන්ට AT ෆීල් එක නැත්නම් ඇබ්සලියුට් ටෙරර් ෆීල් එකක් ජෙනරේට් කරන්න පුළුවන් ගොඩක් ඉන්කමින් ප්‍රොජෙක්ටයිල්ස් ඔය මිසයිල්ස් සාමාන්‍ය මිනිසුන් පාවිච්චි කරන අවිආයුධ වැඩි වැළකෙන්න සහ ඒව නවත්තන්න මේගොල්ලන්ට හැකියාව තියෙනවා. මේගොල්ලන්ට ළමයිනේ බාහිර පවර් සෝස් එකක් ඕනේ. ඉතින් ඒකට කියන්නේ අම්ලිකල් කේබල් එකක්. සාමාන්‍යයෙන් අම්මලාගෙන් දරුවන්ට කනෙක්ට් වෙන පෙකිනි වැල තියෙන්නේ අන්න ඒ විදිහට තමයි මේ ගොඩක් දේවල් මේකේ නම් කරලා තියෙන්නේ. තව දෙයක් තමයි ළමයිනේ අනිත් මෙකාස්ලට නැති දෙයක් මේගොල්ලෝ ගාව තියෙනවා. ඒක තමයි තමන්ගේ අතක් කකුලක් බෙල්ල ගහලා ගියත් ඒගොල්ලන්ට ඒ දේවල් ආයේ රීජනරේට් කරගන්න පුළුවන්. පුතාලා මේක හරිම ෆේමස් ඇනිමේ සයිෆයි සීරීස් එකක්. මම ඔයාලට ස්පොයිලර්ස් දුන්නේ නෑ මොකද මට ඕනේ උඹලත් මං වගේ මේක බලලා දුක් විඳින්න. එච්චරයි.